ඔන්න මම මේ විදිහට කහ ටික හොඳින් තම්බ ගත්තා. මට පොඩි පොඩි වැඩ වගේක් තිබුණ නිසා ඇත්තට ටිකක් පරක් වුණා. ඉතින් ඒක නිසා මම මේක තම්බලා ඕෆ් කරලා තමයි ආයෙ වැඩ ටික කරලා ඉදින් ආයෙත් මම මේක පොඩ්ඩක් කුමාලෙන් මෙයා කරගන්නවා. ඉතින් මේ වතුර ටික මම මේකට අතරම මේකට මම කොහොම කොළ තමයි එකතු කරගන්න ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කහ ටික තම්බගෙන දැන් ඉවරයි. ඉතින් අපි මේක පෙති කපාගෙන වේලෙන්න දාන්න ඕනේ මොකක් තැටියකට එකතු කරගෙන. ඉතින් මේ විදිහට හොඳට තැම්බිලා තියෙනවා. අතරම කහ සාමාන්‍ය විදිහට අපිට මේ විදිහට තම්බ ගත්තාම හොඳටම ඇති. ඉතින් ඔයාලට මේක මම විනාඩි 25ක් විතර තම්බලා තමයි ලිප ඕෆ් කරගෙන දැන් මම ආයෙ පොඩ්ඩක් රස්නේ වලින් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේකට අතර මේ වතුර ටික හදාන්න තුව කොහොම කොළ එකතු කරගෙන අපිට ඔය යටිපතුල් දැවිලා ඉන්නවා, කසලා ඉන්නවා. කහ ටික එකතු කරගෙන මේකකින් තවන්නම් කහ ටිකක් එකතු කරගෙන මේ කහ වතුරට එහෙම නැත්නම් මේ වතුරටම හොඳට කොහොම කොළ ටිකක් තැම්බෙන් දාලා අපි ඒකත් ප්‍රයෝජනෙට ගන්නවා. අපි මේක බලමු වේලෙන්න දාපුවාම වේලනවා. මම කහ ටික කපාගෙන හොඳින් වේලගත්ත පැය 4ක් වගේ තමයි තද්ද ආවුව මෙහෙට. ඒ අතරතුරේදී මම ඉතින් මේ කහ ටික තම්බ ගත්ත වතුර එහෙම්මම තියාගත්ත. මම තැටියක දාලා තමයි මේ කහ ටික වේලගත්තේ. ඒක පෙන්වන්න වෙලාවට සවදාසක් වගේ වේලගත්තාම ඉතින් ඊට පස්සේ මම කොහොඹ කොළ කඩනවා. මේක තමයි මම කිව්ව වැඩ දෙකක් කරගන්න අපිට පුළුවන් කියලා. කහ තම්බපු වතුරේ කහ ටිකක් තැම්බිලා ඒ වගේම කැම්බුණා කියන්නේ මම අපිට මේක මේ ස්ටීම් කරගෙන අරන් තියෙන. ඒකට තියෙන වතුරට මම කහ ටිකකුයි තව මේ එකතු කරගත්ත වතුරයි. ඉතින් ඒක ඇත්තට මේකටින් කහ ටික වේලනකම් මම ඒක හිටියාලට පෙන්නන්න. ඉතින් මෙන්න මේ විදිහට කහ ටිකත් වේලගත්තා. ඉතින් අපිට වැඩ දෙකක් කරගන්න පුළුවන්. අනික කඩේකින් අපි දන්න තරමට ඉතින් ඔය ඉතින් මේ වෙනදාමේ ලාභේ ලබන්න හුඟක් දිනෙක කරන දේ තමයි මේ වෙයි. ඉතින් දැන් ওই ඩිරාම් 21 කහ වුණාට ඔක තවත් චුට්ටක් වෙනවා. ඉතින් එහෙම කවුරුත් ගොඩවල් කහ දෙන්නේ. ඉතින් ඒවට කඩල පිටි එකතු වෙනවා තමයි. ඉතින් කරන අයත් ඇති නැති අයත් ඇති. ඒක අපි විවේචනය ඕනේ නැහැ. නමුත් අපි දැනගෙන අපිට පුළුවන් වෙලාවට කහ ටිකක් හදාන කැමරට ගන්න එක බොහොම හොඳයි. ඉතින් මම මෙතන කොහොමද මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ මම මේක පෙන්වන්නත් එක්ක මේ ඉත්ත පිටින්ම තිබ්බ මේ පොත්තත් අපිට ගහලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මලුත් තියෙනවා. මලුත් මේ පේන්නේ. ඒ වගේම මම 4-5 පාරක් හොඳින් හොදලා ගත්තේ. කහ ටිකකුත් එකතු කරගෙන තියෙනවා මම මේකට. මම හදාගත්ත කහ. ඉතින් මේක මම පොඩියට කෑලි කපාගෙන මේ නටු කෑලි අයින් කරලා පොත්තත් එක්ක එකතු කරගෙන තම්බ ගන්නවා. අපිට පුළුවන් අපේ කකුල් දෙක හොම්වාගෙන ඉන්න. පැයක් බයිනම් පැය භාගයක් හරි ඇත්තටම හරි සනීපයක් දැනෙනවා. ඉතින් අපි දන්නවා අපි ඇවිදිනවා, දූවිලි ඇවිදිනවා, සපත්තු මේස් දානවා මෙහෙනකොට ඉතින් ඒ වගේ වෙලාවල් වලට කකුල් වේදනාව වෙලාවට අද කකුල් කැක්කුම වයසකින් කියන්නේ තොරව අද දින ඕනම කෙනෙකුට බලපානවා. ඉතින් ඒ ඕනම කෙනෙකුට පුළුවන් මෙන්න මේ වගේ දේවල් අපිට අපේ රටේ ඕන තරම් තියෙනවා. මෙහෙත් හරියට තියෙනවා. හරි ආසයි. ඉතින් මේ වගේ දේවල් අපිට කරගන්න ගස් වැවිලා තියෙනකොට පාත කඩා ගන්න හරිම ආසාවෙන් මම කඩාගෙන ඇවිත් මේ ටික තම්බ ගන්න ගත්තා. ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙහෙම මේ වීඩියෝ එකක් කරන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලටත් පුළුවන් නිමාඩු පාඩු ඉන්න වෙලාවට පුළුවන්, ගෙවල් වල ඉන්න වෙලාවට පුළුවන්. ඉතින් වැඩි හිටියන්ට පුළුවන් කකුල් කැක්කුම් තියෙන අයට මේ වගේ දෙයක් එකතු කරන කොහොම කොළ එකතු කරන කහ ටිකක් එකතු කරන තම්බන කකුල් එක හොබාගෙන ඉඳලා හොඳට තෙත මාත්තු කරලා තෙල් ටිකක් යටිපතුලේ ඉඳාම උඩට දනිස් සමාරු තියෙන කට්ටියටත් ගහපුවාම මේක සතියක දවස් දෙකක්වත් කරගන්නවා නම් බොහොම හොඳයි. මම හිතනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා. මේවා අපි හැම දෙයකින්ම දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේවා නොදන්න කෙනෙක් නෑ අද YouTube එක පුරත් වෙන. නමුත් අපි මේවා වැඩියෙන් ඔයාලට මතක් කරන්නේ මතකයට ඇවිදින් මේ දේවල් කරගන්නකොට බොහොම හොඳයි. මම හිතනවා මේ වගේ දේවල් කරගන්න අපිට ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. පුළුවන් වෙලාවට අපේ අසනීප ගති ගැනත් අපි හිතන්න ඕනේ. අපි වැඩවලම යෙදුනහම අපි ඒකටම අපේ ලෙඩේ ගැන හිතන්න. ඊට පස්සේ ඒවා උග්‍ර තිබුණාට පස්සේ තමයි අපිට වේද මහත්තුරු, දොස්තර මහත්තුරු මතක් වෙන්නේ. එතකොට අපිට ලෙඩේ සනීප කරගන්නත් බැරි විදිහට උඩු දුවලා. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න බොහෝම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.